මේ ධර්මදේශනා පින්කම නේ මම මේ හරි කැමැත්තෙන් කරන බණ පින්කමක් මේ. දැන් මේ අද කියන දෙවෙනි බණ උදේ 7යි මීගමුවේ බන්ධනාගාරයට එනකොට තව 3ක් තියෙනවා. එතකොට කොහොමත් අද දවස ඉවර වෙනකොට මං ලක්ෂයකට බණ කියලා දෙනවා. එක දවසකට. මේ මොකද්ද මේ ප්‍රාතිහාර්ය? මේ තමයි පින්නතුනි ධර්මයේ තියෙන ආශ්චර්ය. මේ තමයි බෞද්ධ ප්‍රබෝධයේ තියෙන සුබ ලකුණු. ඒ සුබ ලකුණේ වැදගත්ම කාරණය තමයි දැන් ඔය මේ කාලේ ගොඩක් තරුණ තරුණියෝ බණ අහනවනේ. ටිකක් නෙමේ පින්නතුනි ගොඩක්. මං ඊයේ ගියා ඔය රාජගිරියේ තියෙන වික්ටෝරියා අර නිවාසේ ආබාධිත කට්ටියගේ ඊයේ උදේ බණ තිබ්බේ එහෙ. පින්නතුනි 25ක් විතර තමයි ඇවිල්ලා හිටියේ. අර රෝද පුටු වලින් එන්න පුළුවන් මට්ටමේ. ඉතුරු සේරම මම ගියා යාළගේ වාට්ටු වලට බලන්න ඒ රෝගීන්ගේ. සමහර වාට්ටු තියෙනවා පින්නතුනේ ඇඳ යට තමයි කොමඩ් එක තියෙන්නේ. මුළු ජීවිතේම කොමඩ් එකක් උඩ. ඒ ඇඳ යට තමයි යාළගේ টয়ලට් එක තියෙන්නේ වැසිකිළිය. හේතුව කවදාවත් ඇත්තන්ට මහ පොළොවේ පය ගහන්න හම්බෙන්නේ නැහැ. මම මෙහෙම දේශනා කරන්න හේතුවක් තියෙනවා. පුළුවන් නම් ගිහිල්ලා එන්න ඔය වෙලාවක නිවාඩුවක් හම්බුනහම. ඔයත් කියනව නේද ඔයත්තන්ට ප්‍රශ්න වැඩි කියලා. අපේ තරුණ තරුණියෝ හරියට කියනවා මේ සැනසීමක් නෑලු. ඒකලු කටුනායකට වෙලා ඉන්නේ. ගෙවල් අප්පිරිය වෙලාලු තියෙන්නේ. අර ඒකෙම තියෙනවා පින්නතුනි ජීවිතේට මෙට් එක නිදා ගන්න බෑ. අර තහඩුවේ තමයි ඉන්න ඕනේ. ජීවිතේට අත් දෙක එක්කහු කරලා වැඳලා නැහැ. වඳින්න බෑ. අතපය ඇඹුරුණු සමහරු ඉන්නවා අත් දෙක කකුල් දෙක නිකට ළඟට වකුටු වෙලා. කියමු බලන්න අපිට තියෙන අඩුපාඩුව. සමහරු ඉන්නවා ජීවිතේටවත් ඔය බත් කන්න බෑ. කවදාවත් වතුර අතින් අරන් බොන්න බෑ. තව සමහරු ඉන්නවා කවදාවත් තමන්ගේ තියෙන හැඟීමක් අනෙකට ප්‍රකාශ කරන්න බෑ. බඩගිනි කියලා කියන්න බෑ. වතුර තිබහයි කියන්න බෑ. දැන් හොම්ම බණහන ගමන් කල්පනා කරන්න මොනවාද අපිට තියෙන ගැටලු? මොනවාද අපිට තියෙන ප්‍රශ්න? අපිට තියෙන හැම ප්‍රශ්නයක්ම පින්නතුනේ අපි අනුන්ට කරන්න ගිහිල්ලා කරගත්තුවා තියෙන්නේ. කාලෙකින් හම්බෙච්ච මේ මනුෂ්‍ය ආත්ම භාවය ඔක හරි අපූර්වට ගෙවන්න ඕනේ. තව සමහරු ඉන්නවා ඔය ගස් වලින් වැටිච්ච තරුණයෝ ඉන්නවා.
අවුරුදු 17න් වැටිලා තියෙන්නේ දැන් අවුරුදු 45යි. අර ඇඳ උඩ කැලණි විශ්වවිද්‍යාලයේ දෙවෙනි වසරේ ඉන්නකොට කරන්ට් එක වැදිලා සදහටම බෙල්ලෙන් පල්ලෙහා පණ නැහැ. දැන් අවුරුදු 50ක් විතර ඇති මං හිතන්නේ. මේ මිනිස්සුන්ට විපත්තියක් වින්නහියක් වෙන්න යන්නේ බොහොම පුංචි වෙලාවයි. මේවා මේ කෙස් ගහෙන් මිස් වෙන ජීවිත වෙන්නදුනේ. මේ මස් ගොඩට ඩැමේජ් එකක් වෙන්න යන්නේ මහ වෙලාවක් යනවාද? මේ පොඩි වෙලාවකින් මේ සියල්ල නැති වෙන්න පුළුවන්. එකටම මතක තියාගන්න. හැමදාම ඇවිදින්න බෑ. පින්නතුනේ හැමදාම කතා කරන්න පුළුවන්. ඔක ටික කාලයයි තියෙන්නේ. ඔය සමහර කොල්ලෝ ඉන්නෝනේ ද IRC කමට ඉන්න try කරන. එහෙම කරන්න පුළුවන් දෙයක්වත් නැහැ. ගැහුවොත් එහෙම දෙකට කඩනවා. උනට කටවල් බලන්නකො. අර මම ඔය පෙරාදිනේ ඉන්න කාලේ ඔය හැම ටවුන් එකකම ඉන්නවනේ ඔය බස් වලින් 150 කරන එකක ඉන්නවනේ. අවුරුදු 27ක 28ක විතර කොල්ලේ. අර වයසක මාමලා දෙන්නෙකුට මේ සද්ද දානවා. ඇද ගහන්න ලෑස්තියි. එකපාරම මේ කොල්ල හක්කට අත තියාගත්තා. ඇයි ඒ? පින්නතුනේ කොල්ලට අංශභාගය හැදුනා. අර කට ඇද වෙනවනේ අංශභාගය හැදෙනකොට. කොල්ල හක්කට අත තියාගත්තා. අර ගහන්න ගියපු මාමලා දෙන්න තමයි කොල්ල ත්‍රිවිල් එකට දාගෙන හොස්පිටල් අරන් ගියේ. අතන්ට පැහැදිලිද මම මේ කියන්නේ? ඕනම දෙයක් ඕනම වෙලාවක වෙන්න පුළුවන්. ඒක තමයි කියන්නේ පින්නතුනේ. ඇත්තටම මේ ලෝකෙ වෙන්නේ මොකද්ද කියලා අපිට හිතා ගන්න බෑ. කවදාවත් මේ ලෝකෙ හිතන දේවල් වෙන්නේත් නැහැ. හැම තප්පරයක් ගානෙම සත්පුරුෂයෙක් වෙන්න බලන්න. අදිෂ්ඨාන කරගන්න. හෙට ඉඳන් කිසි කෙනෙකුට කුණුහරපයක්වත් කියලා කතා කරන්න එපා. අදිෂ්ඨාන කරගන්න. සංසාරේ කවදනම් අපිට ආයේ කතා කරන්න හම්බෙයිද? හෙට ඉඳන් කිසි කෙනෙකුට මන්නම් කියන්නේ තෝ කියලාවත් කියන්න එපා කියලා. ඔය ගොඩක් බලන්නකො පින්නතුනේ අර ඔන්නේ අපිත් පන්ති යනකොට දැකලා තියෙනවා. යාළුවෙලා කපල් ඉන්නවනේ. ඒ කෙල්ල කොල්ල තමයි සෙට් වෙන්නේ නැත්නම් ඉතින් කවුරු සෙට් වෙන්නද? ඒක සාමාන්‍ය දෙයක්. කිසිම ගැටලුවක් නැහැ. හැබැයි ජීවිතේ මතක තියාගන්න ඕනේ මම මේ කියන්නේ කසාද බැඳපු නැති උදවියට හොඳේ. ඕක තෝර ගන්නකොට ටිකක් හරි පරිස්සම් වෙන්න. මේ තරුණ මහත්තුරු හොඳට මතක තියාගන්න. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරේ අසේවනාච භාලානං තරුණ තරුණියෝ සියලු දෙනාම කවුද ඇසුරු කරන්න ඕන ඇසුරු කරන්න නුසුදුසු කවුද කියලා අද තීරණය කරන්න. පුරුදු වෙන්න. තරුණයෙක් තරුණියක් වුණාම ඒ පෞරුෂය ඇතුලේ තියෙන්න ඕන මහා විස්මිත ඉවසීම. මේවා කරන්න පුළුවන් තරුණයන්ට විතරයි හොඳේ. තරුණයෙක් තරුණියක් වුණාම තියෙන්න ඕනේ ඒ ජීවිතය ඇතුලේ ඔය
කවදාවත් ඒ ක්වොලිටි එකේ තියෙන්න ඕනේ අර කුණුහරුපයක්වත් කියන්නේ නැතිකම. මම මේ කියන්නේ අර කොල්ලෙක් වුණාම තියෙන්න ඕන ක්වොලිටි එක. මේ පැටව එහෙම නෙමෙයිනේ. ඔය දැන් බැලුවත් කොල්ලොන්ගේ සාක්කුවල දුම්කල පළුවක් හරි තියෙනවනේ. හකු පුරවගෙන ඉන්න මොනවාද තූල් වලින්. මේ කොල්ලෝ පෙති කාඩ් භාගයක් හරි තියෙනවා. මේ අර මේන්ටේන් කරන ක්වොලිටි එක. කොල්ලෙක් වුණාම හොඳ පෞරුෂයක් තියෙන්න ඕනේ. සත්පුරුෂ තරුණ මහත්තුරු මතක තියාගන්න. ඔය අභිමානය සකස් කරගන්න. මම යෝජනා කරනවා නේ ලංකාවේ ඈත කෙළවරෙන් ආපු පිරිස් ඇති. ඔය මුළු ජීවිතේම ඇවිල්ලා පළවෙනි මාසේ කුක්කෝ වගේ ඉන්නේ. වැඩට යනවා බෝඩිමට එනවා වැඩට යනවා බෝඩිමට එනවා. මාස දෙක පැන්නට පස්සේ අර පඩියම වියදම් වෙන්න වැඩක් හදා ගන්නවා. ඔය එහෙම වෙලා හරියනවා. මේ කොල්ලෝ ගංජා ගහනවද නැහැ? සහතිකම දන්නේ නැතුව ඇති. කටුනා එක හොඳයි. නෑ අනිත් බොහෝ බෙදලෝ කරනවා. ජීවිතේම මෙහෙට ආපු ගමන් කවුරු හරි මොකෙක් හරි අසත්පුරුෂයෙක් හම්බෙනවනේ. මම මේ තරුණ මහත්තුරුන්ගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න. කොල්ල හොඳයි. අපේ තරුණියෝ ඊට අපා ඔය සියලු දෙනාම කල්පනා කරන්න ඕන. ජීවිතේ ඉස්සරලම අපිට හම්බෙච්ච මෙහෙ ඇවිල්ලා දැනටත් ඉන්න යාළුවෝ මොනවාද අපිට කරන යෝජනා මතක් කරන්න බලන්න. කවුද කිව්වේ රත්තරන් බඩුවක් හදාගනින් කියලා? මේක කොල්ලෙකුට තරුණයෙකුට කී දෙනෙක් හැන්දෑවේ කෝල් කරලා ඇද්ද කෑල්ලක් හම්බුණා වරෙන් ගහමු කියලා? ඔල්ලෝ කියන හාමුදුරනේ 7 වෙනකොට ගෙදර ඉන්න බෑලු. ඔය මොකක් හරි ජරාවක් හොයාගෙන මේ මත්ද්‍රව්‍ය. කවුද පුතේ අපිට කිව්වේ නේ මේ චේන් එකක් හදාගන්න බ්‍රේස්ලට් එකක් හදාගන්න? ජීවිතේ හරික් ගස්ස ගන්න අත දෙන අවවාද කරන පිරිස් ඉන්නවද? බහුතරයක් අපිට ඉන්නේ අසත්පුරුෂයෝ. බහුතරයක් ඉන්නේ අපිට වරදිනකම් බලාගෙන. ඒ නිසා මම මේ ධර්ම දේශනාවට ප්‍රථම මේ තරුණ මහත්තුරුන්ට යෝජනා කරන්නේ සත්පුරුෂෝ විදියට ඉන්න. අනාගත ලෝකේ අභියෝග ජය ගන්න පුළුවන් පෞරුෂයක් සකස් කරගන්න. ඔය අම්මගේ තාත්තගේ යුතුයකම හරියට කරන්න මම මෙහෙම දේශනා කරන්න හේතුවක් තියෙනවා. ඕනම දෙයක් අපි හිතන්නේ නැති වෙලාවක සිද්ධ වෙන්න පුළුවන්. අර බලන්නකො දැන් අවුරුදු 35ක විතර අම්මා කෙනෙක් අපේ පන්සලට ආවා. දෙන්නෙක් අල්ලගෙන ආවේ. මං ඇහුවා මොකද? බලනකොට ඇස් දෙකම පේන්නේ. මම කියන්නේ මොකක් හරි වුණාම කවුරුවත් නැහැ අපිට. පස්සේ මං ඇහුවා මොකද ඇස් පේන්නේ නැත්තේ? කියනවා හාමුදුරනේ උදේ නැගිටලා බිත්ති අත ගෑවලු ලයිට් එක ස්විච් එක දාන්න. ස්විච් එක අත ගන්නකොට
ලයිට් එක දැම්මලු දාලා කිව්වලු කරන්ට් එක නැහැ කියලා. ඇත්තටම මොකද්ද වෙලා තියෙන්නේ? ඇස් පේන්නේ. රෑ නිදාගෙන උදේ නැගිටිනකොට ඇස් දෙක පේන්නේ නැහැ. මස් ගොඩක් නඩත්තු කරන අපිට ඕනම දෙයක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා මම යෝජනා කරනවා එක තප්පරයක්වත් අපත් කරන්න එපා. එක වචනකින්වත් මේ සංසාරේ දිග්ගස්ස ගන්න එපා. එක වචනකින්වත් හැම මොහොතෙම බලන්න අර වැරද්දක්වත් නොකර ඉන්න. මෙහෙම දේශනා කරන්නත් හේතුවක් තියෙනවා. අපි මේ ජීවිතේ කරන කියන හැම දෙයකටම පින්නතුනි වග කියන්න ඕනේ. කවුද එහෙම දේශනා කරන්නේ? බුදුවරු. නේ අර අහලත් ඇති භාසතිවා කරෝතිවා. කියයි නම් හෝ කරයි නම් මොකද වෙන්නේ? ඒ සිතුවිල්ල ප්‍රධාන වෙලා කරන කියන හැම එකටම වග කියන්න වෙනවා. මම ඔයයන්ට පැහැදිලි කරලා දෙන්නම් දැනටත් වග කියන හැටි. ඔය වැඩිපුරම අපේ ජීවිතේ අපිට එදිරිවාදිකම් කරන්නේ අපේ ළඟින් ඉන්න උදවියද ඈතින් ඉන්න උදවියද? ඔය හොඳටම දීලා තියෙනවා සොට් එක. ළඟින් ඉන්න අයලු. වැඩිපුරම කෙනෙහිලිකම් කරන්නේ. දැන් මෙතන කසාද බැඳපු අම්මලා ඉන්නව නේද? වැඩිපුරම කුණුහරුපෙන් බැලලා තියෙන්නේ කවුද? නිකන් හොම් බනහන ගමන් කල්පනා කරන මේ තාත්තලා ඉන්නවනේ මෙතන. වැඩිපුරම කුණුහරුපෙන් බැලලා තියෙන්නේ කාටද? මේ අම්මලා මේ වෙනකොට කී ගමනක් වේසි කියලා බැනුම් අහලා තියෙනවද? එයි නැද්ද? කවුද බයි? සෙනෙහබර ස්වාමියා. පිට මිනිස්සු එල්ල බයිනවා. මම මේ තාත්තලාගෙන් අහන්නේ, විවාහ වෙලා ඉන්න තරුණයන්ගෙන් අහන්නේ. වැඩිපුරම ජීවිතේ කුණුහරුපෙන් බැලලා තියෙන බිරිඳට. ඔච්චරයි. කවුද කෙනෙහිලිකම් කරන්නේ? ළඟින් ඉන්න උදවිය. ජීවිතේ මිනිස්සුන්ට කම්පා වෙන්න තියෙන කාරණා දෙකයි. එක අම්මා තාත්තා, දෙක දරුවෝ. අම්මයි තාත්තයි දරුවෝයි. මේ දරුවෝ සහ බිරිඳ. එක්කෝ ස්වාමියා. මේ මිනිස්සු හැමදාම වද වෙන්නේ පවුල ගැන පින්නතුනේ. මම යෝජනා කරන්නේ ඔය වෛරක්කාරකම ඔය තරහව ඒක දැන් හොයාගන්න ඕනේ. යාළු වෙලා ඉන්න තමන්ගේ සෙනෙහබර ඒ බිරිඳට, ප්‍රේමවන්තියට අපි හිතමු කොල්ලෙක් කෙල්ලෙක් සෙට්ටලා ඉන්නවා කියලා. කුණුහරුපයක්වත් නොකිය ඉන්න පුළුවන් නම් විතරක් කසාද බඳින්න. පැහැදිලිද මං කියන එක? ඔය මම අහලා තියෙනවා ඒකයි මේවා. මං එක බණමඩුවකින් ඇහුවා ඔය විවාහ ජීවිතයේ තෘප්තිය අතෘප්තිය ගැන. මං අර කොලයක් යවලා අර හරි දාන්න කියලා ඇහුවා. ඒකේ 4 දෙනෙක් හරි 6 දෙනෙක් හරි තමයි කසාදේ තෘප්තිමත් කියලා දාලා තිබ්බේ. දැන් මේ අම්මලාගෙන් අහුවොත් පතනවත් දැන් බැඳලා ඉන්න ස්වාමියා මතු මත්තටම ලැබියන් කියලා. අද හතුරෙකුටවත් අහුවොත් එහෙම කිය කරන්න දෙයක් නැතිකමට ඉන්නේ කියලා.
මේ තාත්තලා පතනවත් දැන් ඉන්න බිරිඳ නිවන් දකින්නකම් හම්බයන් කියලා. මේ වෛරක්කාරය අඳුර ගන්න මම මේ කිය. පලිගණ්ඩ නම් වෛර පිරිමහන්න නම් ළඟින්ද උපදින්න ඕනේ ඈතින්ද උපදින්න ඕනේ. බොහොම ලං වෙලා උපදින්න. ඒ නිසා ගොඩක් ඉන්නේ සංසාරේ හතුරු පින්නතුනේ. ඇයි මේකේ බුරබුරා නැගෙන්නේ කෝපය? හැමතැනම වෛරය. මං අර යෝජනා කරේ කුණුහරුපයක්වත් කියන්න එපා කියලා. අර කසාදේ තෘප්තිමත් කියලා කියපු 4 දෙනා මං ගෙන්න ගත්තා. තෘප්තිමත් වෙන්න හේතුවක් තියෙනවා මං ඒක දැනගන්න එපා කට්ටියට කියන්න. බලනකොට බැඳලා මාස 4ක් නෑ තාම. අර බැඳපු ළඟමයි. ඒක ඉතින් කොහොමද හොඳයි? අතෘප්තිමත් පිරිසෙන් කීප දෙනෙක් ගෙන්න ගත්තා. අව ඇත්තටම එපා වුණේ ඇයි? කිව්වා හාමුදුරුවනේ බැඳලා පළවෙනි කුණුහරුපේ කියපු දවසේ එපා වුණා කිව්වා. මතක තියාගන්න. දරුවෝ බඩේ ඉන්නකොට තාත්තලා කුණුහරුපෙන් බයිනවා ගෙවල් වලනේ. පිරිමින්ගේ තියෙන පෞරුෂය තියෙන හයිබ්‍රිඩ් ගතිය වෙන මොකද්ද? අපූර්වට දරුවෝ ඉස්සරහ කුණුහරුපෙන් බයිනවා. බුදුවරු දේශනා කරන්නේ වචනේ අර වාචාය සංවරෝ සාදු. මේ තරහට වෛරයට බලපාන පින්නතුනි වචනේ හෙට ඉඳන් පුරුදු වෙන්න. කිසි කෙනෙකුගේ හිතක්වත් රිදෙන්න කතා කරන්න එපා. ජීවිතේ පුරුදු වෙන්න කිසි කෙනෙකුට වංචා කරන්න එපා. ජීවිතේ පුරුදු වෙන්න කිසි කෙනෙක් රවට්ටන්න එපා. ඕන තරම් එනවා පින්නතුනි ඔය කොල්ලෝ ගොඩක් වෙන්නේ අහුවෙන එකන. ගොංකම තියෙන වෙන මොකද්ද? මම මේ තරුණ මහත්තුරුන්ට කියන්නේ එක එකාගේ සිගරට් කෑලි බොන්න එපා. කාගේවත් තනි රකින්න යන්න එපා. නේ ඔය පුඩු වයිස් මේ දෙහියත්ත කණ්ඩි ඉන්නකොට දන්නෙත් නෑ අයිස් කියන්නේ මොනවාද කියලා. මෙව්වට ආපු ගම මෙතනත් ඉන්නවත් දන්නේ අයිස් ගන්න කොල්ලෝ නැතුව ඇති. ජීවිතේ කවදා හරි මොකක් හරි මත්ද්‍රව්‍යයක් දික් කරේ කවුරුත් නෑනේ ඔය හිතිලා ඉස්සරලා මොක කරන්න ඕන කියලා කියමු. අපි කවදාවත් සිගරට් එකක් ජීවිතේ ඉස්සරලාම කඩෙන් අරන් බිව්වද? මට අද සිගරට් එකක් බොන්න ඕන දැන් අවුරුදු 13යි කියලා ගිහිල්ලා. කවුරු හරි දීලා දික් කරලම බුදුරු ගන්නන්නේ අසත්පුරුෂය ඇසුරු කරන්න එපා කියන්නේ ඒකයි. වරදින් කොල්ලෙක් කියනවා පෙති ගහන්න බැහැ වෙච්ච පැටියෙ. පෙති ගන්න උණට කැස්සට බොනේ වනේ මත් වෙන්න බොනේ වුණා. හමුදුරනේ පළවෙනි දවසේ පෙති කාඩ් එක දීලා කිව්වලු දෙකක් දාන්න එපා එකක් දාපන් උඹට වැඩි වෙයි කිව්වලු. අවවාදක් දීලා තියෙන්නේ. මං හරියට යනවනේ පුනරුත්ථාපන කඳවුරවල බන්ධනාගාරවල බණවලට. මීගමේ 2500ක් විතර ඉන්නවා 2000ක් විතර කොල්ලෝ ඉන්නේ. කොල්ලෝ කියනවා හාමුදුරුවනේ දවසක් ඔය වීදුරු කට්ටක් තියලා අදින එකට ගියාලු. බලාගෙන ඉන්නකොට කිව්වලු ඕන්නම් එකක් ඇදපන් ඊට වඩා දෙන්නේ නැහැ කිව්වලු. ඔය කෙල්ලෝ හරියට අයිස් ගහනවනේ.
මෙහෙම නැතුව ඇති. ඔය එකක් ඇදපන් කිව්වලු. ඇදලා අවවාදයක් දුන්නලු මෙව්ව හැමදාම කරන්න පුරුදු වෙන්න එපා කියලා. ඔහොම තමයි පටන් ගත්ත හැම කෙනාම පටන් ගත්තේ. හැම එකක්ම එහෙමයි. ඔය විදේශ රටකට ගියපු කොල්ලෙක් කියනවා මේ පැත්තේ වල අනියන් සම්බන්ධතාව තියෙනවද නැහැ? මං හොඳයි කටුනායක එව්වත් නැහැ. ඔය අනියන් සම්බන්ධතාව කියලා කියන්නේ අහගන්න බොහෝ පැතිවල තියෙනවා මම මේ කියන්නේ. මුළු ජීවිත පිටින් විනාශ වෙනවනේ. කොල්ලා කියනවා ජපානෙට ගිහින් සේරම හදලා කෙල්ලට ටිකට් එක එවලා කොල්ලා මට ෆොටෝ එවලා තියෙනවා හාමුදුරුවනේ. ඊට සතියකට පස්සේ ෆොටෝ එකක් එවලා තිබ්බා දික්කසාත ෆෝම් එකයි ටිකට් එකයි දෙකම එකට තියලා ගහලා. හදලා මේ කාමරේ හදලා ඇඳුම් පැළඳුම් ගෙනල්ලා අර එනකොට සර්ප්‍රයිස් කරන්න. කොල්ලා සර්ප්‍රයිස් වුණා අන්තිමට. සේරම හරි ගස්සලා බලාගෙන හිටියා. ඒ කෙල්ල වෙන මොන හරි කොල්ලෙක් එක ගිහිල්ලා අහුවෙලා. අර ගියපු කොල්ලම ෆොටෝ යවලා අර කොල්ලට ඉවරනේ. අනියම කියලා කියන්නෙම ගිනියම. මට ඉරහඳ වගේ විශ්වාසයි මම මෙව කිව්වට හැදෙන්නේ නැහැ. අය මේ ජීවිතේ යන පළවෙනි බණ. ජීවිතේ తాවකාලික සැපයක් වෙනුවෙන් සදාකාලික දුකකට නම් අතවනන්න එපා. මේ සමහර නේ කොල්ල බැඳලා ගම්වල ළමයි ඉන්නවා. මෙහි කෙල්ලොන්ට ටෝක් කරන බැඳ නැති විදිහට. කෙල්ල අහුවෙලා ඇති හිසේ කෙස් ගන්නට. නැද්ද? උච්චර පව්කාර වැඩද? තරුණ මහත්තුරු හොඳට මතක තියාගන්න. කවදාවත් කිසි කෙනෙක් රවට්ටන්න එපා. කවුද රැවටෙන්නේ? බුදුවරු ගන්න මනස මුල් වෙලා කරන කියන දේවල් වල ප්‍රතිඵල ඒකාන්තයි භුක්ති විඳින්න වෙනවා. උන්වහන්සේ ඉගැන්වුවේ රක්කොච්චි මං අවදි මං නේ අජිනි මං අබාසි අහාසි අහවලා මට බැන්නේ ගැහුවේ පහර දුන්නේ ඒ ඇත්තන්ටත් මෛත්‍රී කරන්න කියපු බුදුහාමුදුරුවෝ. උන්වහන්සේ දේශනා කරන්න අපි අපිට වෙනමට අකමැති දේවල් ජීවිතේ කවදාවත් අනුන්ට කරන්න එපා. පුරුදු වෙන්න. අපි කැමතිද කවුරුත් අපි ගැන නේ ඔය කේලම් කියනවට කිසි කෙනෙක් ගැන කේලම් කියන්න එපා. ඔය සමහරව ඉන්නවා රැකියාව විදිහට කරන්න පද හදන එකනේ. රැකියාව විදිහට කරන්න කේලම් කියන එක. මතක් වෙන්නේ දිහවලා වායි කියලා. ජොබ් එක විදිහට කරන්න ගිනි තියෙන එක. ජීවිතේ හරි ගස්ස ගන්න. මේක හරි බොහොම වරදින්න යන්නේ පොඩි වෙලාවයි. ඔයදර මොකක් හරි වැරදි දෙයක් කරන කලට පව් මිහිරිය මීසේ විඳින්න කලට දුක් ගිනිවේ දැඩිසේ. මම මේ බණ කියනකොට මැරෙන්න පුළුවන්. ඔයත් බණ අහනකොට මැරෙන්න පුළුවන්. මේ හරි අවිනිශ්චිත ජීවිත වෙන්නතොනි. මේකට වයසක් ભેදයක් නැහැ. ඕනම දෙයක් ඕනම වෙලාවක නැති වෙන්න පුළුවන්. අපි මේ ඉන්නේ හැම එකක්ම වෙනස් වෙන ලෝකයක. අපිත් වෙනස් වෙනවා. මම යෝජනා කරන්නේ
පුළුවන් තරම් අකුසල් නම් සිද්ධ කරගන්නෙම නැතුව ඉන්න බලන්න. පුළුවන් තරම්. මොකද මෙහෙම දේශනා කරන්නේ අර කර්මය බලවත් වුණාම අහලා තියෙනව නේද කම්මං දල්ලං කිංති කරෝමි. මේ කර්මය දැඩි වුණාම කරන්න දෙයක් නැහැ. ඒක යෝජනා කරේ හතුරු වෛරක්කාරයෝ නැති කරලා මැරෙන්න. මේ වෙනකොට ඔය හිතවල හතුරු නැද්ද? වෛරක්කාරයෝ නැද්ද? දැන් කියන්නේ නැහැ කියලා. අර එක සෙන් කතාවක තියෙනවා ස්වාමියා මැරුණට බිරිඳ මැරුණට පස්සේ ස්වාමියා මොකද කරන්නේ? මේ හාඳුරු කෙනෙක් ගෙනල්ලා පිරිත් කියනවා. පිරිත් කියලා අන්තිමේට හාඳුරෝ පින් දෙනවා සියලු දෙනාට පින් අයිති වේවා කියලා. අර ස්වාමියා කියනවා හාමුදුරුවන්ගේ මැද්දට පැනලා එපා එපා හාමුදුරුවනේ එහෙම කරන්න බෑ බිරිඳට විතරයි පින් දෙන්න ඕන කියලා. හාමුදුරුවෝ 1000ක් ಜಾති කියලා පහදලා කියනවා නෑ මේ පින් දීපුවාම පින් වැඩි වෙනවා. බැරිම තැන මිනිහා කියනවා හාමුදුරුවනේ සේරටම පින් දෙන්න. හැබැයි අර අල්ලපු ගෙදර පොරට නම් දෙන්න එපා කිව්වා. ඇයි අන්න එහෙම හතුරෙක් අපි හැම කෙනෙක්ටම ඉන්නවා. මිනිස්සු කියනවනේ අර කාට කෙරුවත් ඕකට දෙන්නේ නැහැ කියලා හැම කියනවනේ. මිනිස්සු කියනවා නේද ගැරන්ටින්ට උදව් කරන්න යාළුවනේ. කියන උන්ට දුන්නට වැඩක් නැහැ. කෙලෙහි ගුණයක් නැහැ. ඒ වැඩක් නැති එකාට තමයි කරන්න ඕනේ. එතකොට තමයි වෛරය නැති වෙන්නේ. මිනිස්සු දෙන්නේ පින්නතුනේ මිනිස්සු ගාව තියෙන ඒවා. හොඳ ක්වොලිටි එකක් හදාගන්න. අපි දෙන්න ඕනේ අපි ළඟ තියෙන ඒවා. අපි ගාව තියෙන්නේ සත්පුරුෂකම විතරක් නම් සත්පුරුෂකම දෙන්න. ඔය දැන් බලන්න අපිට හම්බෙන්නේ මොනවාද කියලා. කම්පා වෙන්න දෙයක් නැහැ. ඒවා ඒ මිනිස්සු ගාව තියෙන ඒවා. කැතකම තියෙන මිනිස්සු කැතකම දෙනවා. හොඳ ගතිගුණ තියෙන මිනිස්සු හොඳ ගතිගුණ දෙනවා. ඒ නිසා ඔය හැමදාම ඔය හිත කියන වංචාකාරයාට රැවටෙන එක නවත්ත ගන්න. ඔය එක බූරුවෙක් ඉන්නවා. මුදලාලි කෙනෙක් ඔය බූරුවාගේ බොරු පශ්චාත් භාගයක් හදලා ඕකට ව්‍යාජ රංකාවුණු දාලා මේක පොළට අරගෙන ඇවිල්ලා කියනවා මේ බූරුවා වසුරු දානකොට එන්නේ රංකාවුණු කියලා බූරුවා විකුණනවා. තව මිනිස්සෙක් මොකද කරන්නේ? පින්නදුනි පොර කාලා අර බූරුවා සල්ලි වලට මං කියන්නේ මේ අපිට වෙන දේ කියන්නේ. මේක රැවටෙන එකේ සීමාවක් තියෙනවා. පින්නදුනි බූරුව අරගෙන ගෙදර යනවා. ගිහිල්ලා එළි වෙනකම් බලාගෙන ඉන්න දැන් වසුරු දායි බූරුව ඉතින් රංකාසි වසුරු දාන්නේ. වසුරු විතරයි. ගියාර මිනිස්සයා ගෙදර විකුණුප මිනිස්සයා ගෙදර යනකොට මිනිස්සයා නැහැ බිරිඳ විතරයි. බිරිඳගෙන් අහුවා කොයි වැඩට ගියා ඉන්න පණිවිඩ යවන්නම් කියලා පින්නතුනේ ගෙදර බල්ලට ගැහුවා. ගහලා බල්ලට කිව්වා එක් කරගෙන එන්න කියලා. බල්ලන්ට ගහනකොට දුවනවනේ ඉතින්. අර ගෑනු කෙනා කිව්වේ මේ පණිවිඩ යවුවේ කියලා. අර යකා බලාගෙන ඉන්නවා දැන් බල්ලා එක්කන් එනකම්. මේන් කිව්වත් වගේම ගෙවල් පිටිපස්සෙන් බල්ලත් එක්ක එනවා. අර විදිහෙම බල්ලෙක් එක්ක පිටිපස්සේ ඉඳලා තියෙන්නේ. දැන් අර යකාට බූරුව අමතකයි. දැන් මොකේද try කරන්නේ? දැන් බල්ලා සල්ලි වලට ගන්න කතාව.
ඇයි පණිවිඩ කියන බල්ලෙක්? පින්නතුනි දෙන්න බෑ කියනකොට බලෙන් සල්ලි දීලා බල්ල අරගෙන යනවා. මම අපිට වෙන දේ කියන්නේ. කිසි ලැජ්ජාවක් නැහැ. ඊට පස්සේ ගෙදර ගිහින් බිරිඳට කියනවා ආයෙ තමුසෙන්න ඕනේ නැහැ පණිවිඩ කියන්න බල්ලට ගහනවා. ඒ බල්ලා කොහාටද දුවන්නේ නැති ගැහුවට පස්සේ ආයෙත් යනවා පහුවදා ගෙදර 25ක් එක්ක යන්නේ ඉවරයක් කරනවා කියලා මරණවම කියලා යන්නේ යනකොට ඒ හිටියෙත් නෑ ගෙදර මේක ඉතින් මේ කෙලවරක් නෑ පින්නතුනේ හොඳ ඔය ඇත්තෝ වගේමයි ජාමකින් ගෙදර ආපු ගමන් ඇහුවා මේ කට්ටියට මොනවාද කණ්ඩ දුන්නේ කාගෙන්ද ඇහුවේ බිරිඳගෙන් ඇහුවේ කණ්ඩ දුන්නේ නැහැ කියනවත් එක්කම බෙල්ල ගැපුවා ඇත්තටද බොරුවටද ව්‍යාජ පියකින් ව්‍යාජ විදිහට බෙල්ල ගැපුවා අර ආපු මිනිස්සු සේරම බය වුණා ඇහුවා ඇයි මැරුවේ ඔය ඇත්තන්ට කණ්ඩ දීපු නැති හින්දා කිව්වා ඔය වගේ වචන වලට නෙමෙයි දහුවෙන්නේ උණු වෙනවනේ අනිත් පැත්තට රැවටෙන එකේ සීමාවක් තියෙන්න ඕන හොඳේ ඊට පස්සේ කිව්වා දැන් මේ මැරිච් එක අවුලක් නැද්ද නෑ මැරුණට බය වෙන්න දෙයක් නෑ පණ ගන්න පුළුවන් කියලා රාක්කේ නලාවක් තිබ්බා නලාව අරගෙන දෙපාරයි ගහුවේ ගෑණි කෙනා නැගිට්ටා දැන් අර ආපෙවුන් සේරම පොර කනවා මොකේදද නෑ ඉතින් පින්නද මැරුණාම විසිල් එක ගහපම පණ එනවනේ සේරම පොර කාලා මොකේ හරි හොඳ බූරුවෙක් වැඩිපුර සල්ලි දෙන නලාව ගත්ත සල්ලි වලට අරගෙන නලාව ගෙදර අරන් ගිහිල්ලා තියාගෙන ඔය ගෙවල් වල කටම් මටම් ඇති වෙනවනේ කොහොම හරි වෙනද ගහනවට වඩා පාර සැරටම කියලා ඇරිය බය වෙන්න දැන් නලා මැරෙන්නම ගැහුවා කාටද බිරිඳට ගහලා ගණන් ගත්තේ නැහැ ඇයි නලාව පිඹිනගෙන ඉතින් තව ටිකක් වෙලා ඉඳලා මුඩ සැකේ වගේ හිතෙන්නද නලාව පිඹ මොන පිඹුන්ද පින්නද නලාව පිඹිනවා එහෙනම් නලාව පිඹට පණෙනවද මුළු ගමම එක්ක අහුවෙලා ගියා වංචාකාරයා ගිහිල්ලා අල්ලගත්තා මුලින්ම තව ඉවර නෑ හොඳ බූරුවට රැවටුණා බල්ලට රැවටුණා නලාවට රැවටුණා හිත පාලනය කරගන්න බැරි වුණොත් ඕකේ කෙලවර විනාශය. අල්ලගෙන කතා කරන්න දුන්නේ ගෝණියකට දාලා කට බැන්දා. අය අර කතා කරන්න දුන්නා තව මොකක් හරි විකුණනවනේ. කට බැඳලා අරයි යනවා මුහුදට දාන්න කියලා. ඒ කාලේ පයින්නේ යනකොට පින්නතුනි මහන්සියටත් එක්ක අර ගෝණිය තියලා මිනිස්සු ටිකක් ගහක යට ඇලවුණා. මිනිස්සුන්ට නිින්ද ගියා. හරක් 300ක් දක්කගෙන එඬේරෙක් යනවා. එඬේර බැලුවා කට්ටිය බුදි ගෝණියක් තියෙනවා හොරකම් කරන්න. එඬේර ලෙව්වා ගෝණිය. බලනකොට මිනිස්සෙක්. අර වංචාකාරයා ගෝණිය ඇතුලේ ඉඳන් ලෙහෙනකොටම කියනවා කෑ ගහන්න එපා. මම කසාද බැඳලා ඉන්නේ මේ කට්ටිය මාව බලෙන් එක් කරගෙන යනවා සල්ලිකාර පවුලකට බන්දන්න. තමුසෙට කැමති නම් සල්ලිකාර පවුලකින් කාටද මේ කියන්නේ? අනේ අර එඬේරට පාරේ ගියමු. සල්ලි තියෙන තැනකින් බඳින්න chance එක ගෝණියට බහිනවා. අර ගෝණ එඬේර බැස්සනේ ගෝණියට. බැලලා වංචාකාරයා හොඳට කට බැන්දා. මිනිහා හරක් ටිකක් අරන් ගෙදර ගියා. අර මිනිස්සු ගෝණිය අරන් ගිහිල්ලා මොකද කරුවේ? මොහොතට විසික් කළා. මේන් ආපහු වෙනකොට වංචාකාරයා ගෙදර හරක් 300ක් එක ඉන්නවා. ඇහුවා දැන් අපි මේ මොහොතට විසික් කළා නෑ කොහොමද ගෙදර ආවේ? අර එකා කියනවා ඔය කට්ටිය මොහොතට විසික් කරනකොටම මොහොත සුරංගනා වියාව දෝතට වඩා ගත්ත හරක් 300ක් එක ගොඩින් තිබ්බා. දැන් ගමේ උන් එක එක යනවා අරුගාවට මොකටද? කොහොමද මුහුදු සුරංගනාවියකින් හරක් ගන්න කියලා අහගන්න. වංචාකාරයා මොකද කරේ?
එනේන එක ගෝණි වලට දාලා මොහොතට විසික්කා. පේනවද කෙලවර? රැවටෙන එකේ අවසානය වෙන්නේ මොකද්ද? වංචාව ඉතුරු වෙනවා. අපි විනාශ වෙනවා. අපි කරපු වැරද්ද ඉතුරු වෙනවා. වෙලාව කීයද? වැරද්ද ඉතුරු වෙනවා. පින්නද අපි නැති වෙනවා. ඔය රැවටෙන එක නවත්තන්න. රැවටෙන එක නවත්ත ගන්න නම් මම මේ තරුණ මහත්තුරුන්ට පොඩි යෝජනාවක් කරන්නේ. දැන් ඔය මෙහෙ ඇවිල්ලා ඉන්න තරුණයෝ ඔය නෙගෙවල් වල ඉන්නකොට අවුරුදු 24 වෙලත් සමහරවිට රෙද්දක් හොදගත්ත කොල්ලෝ නෙමෙයිනේ. ගෙදර ඉන්නකොට පිගාන කෝප්පේ හොදපු ළමයි නෙමෙයිනේ. ගෙදර ඉන්නකොට මිදුලක් අතු ගාපු ළමයි නෙමෙයිනේ. මෙහෙ ඇවිල්ලා ඉන්නකොට ජීවිතේ හිතෙනවා නම් මොකක් හරි මොකද්ද කරන්න කියලා හිතා ගන්න බෑ කියලා ඕනම මිනිස්සෙකුට ජීවිතේට එන වෙලාවක් තියෙනවා. පින්නතුනි මම මේ කියන ටික හොඳට අහගන්න ඕනේ. මොකක්ද කරන්න ඕන කියලා හිතා ගන්න බැරි වෙලාවක් එනවා. අර සමහර කොල්ලෝ කියනවනේ අර මේ හිතා ගන්න බැරුව ඉන්නේ කියලා. හිතා ගන්න බැරි වුණත් හිතා ගන්න පුළුවන් වුණත් කමක් නැහැ. මම මේ කියන වැඩේ හෙට ඉඳන් කරන්න. සති 3ක් කරන්න. හැබැයි අර කරපු මුස්පෙන්දු වල සේරම නවත්තන්න ඕන. සති 3ක් කරන්න. හෙට පටන් ගන්න. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. බුදුහාමුදුරුවන්ගෙන් තොර සරණක් අපිට නැහැ. භාග්‍යවතුන් වහන්සේ පමණයි. මේ කොල්ලෝ හරියට බණ අහන කාලේ නෙමෙයි. හෙට උදේ නැගිටලා පොඩි හරි බුදු පිළිමයක් ඇතිනේ බෝඩිමේ. බුදුහාමුදුරුවන්ට පැන් වීදුරුවක් පූජා කරන්න. හෙට ඉර පායනවා සත්තයි. සති 3ක් කරන්න. එක කුණු හරපයක්වත් කියන්නේ ආය. බුද්ධ වත කරන උදවිය භාග්‍යවතුන් වහන්සේගේ වත පිළිවෙත උන්වහන්සේට උපස්ථාන කරන උදවියට කවදාවත් ජීවිතේ වරදින්නේ. එක තරුණියෙක් කියනවා වැල්ලවත්තේ හාමුදුරුවනේ අවුරුදු 11ක් විතර අයිස් ගහලා තියෙනවා. මේවා හරි සරලයි නමුත් විශ්මිතයි. මම කියනවට විතරක් කරන්නකෝ. ජීවිතේ මොකක් හරි ගැන අදහසක් නැත්තම් එන්නේ පෞකාර සිතුවිලි නම් උදේට බුදුහාමුදුරුවන්ටනේ අර පැන් වීදුරුව තියලා අත් දෙක නලලට ගන්නකොට ඇති වෙන හැඟීම. පින්නතුනි මගේ බුදුහාමුදුරුවන්ටනේ භාග්‍යවතුන් වහන්සේ හැර එන කවුද සැනසීමට ඉන්නේ? පින්නතුනේ කරලා බලන්න. එක තරුණයෙක් කියන හාමුදුරුවනේ දැන් නම් සිගරට් එකක් බොනකොටත් මහා මොකදෝ වගේලු. හැදෙන්න විදිහක් ඇත්තෙම නැත්තම් කරන දේ හිතාගන්න බැයි නම් බුද්ධ වත කරන්න. මං කිව්වද රුපියල් 100ක්වත් වේදන් වෙන පින්කමක් කිව්වද? මේ බුදුහාමුදුරුවන්ට පැන් ටික දෙන්න. බීම බෝතලයක් අරගෙන ගිහිල්ලා
බෝඩිමෙන් තියාගන්න. මොකටද? ඔය සමහර කොල්ලෝ වැඩ ඇරලා ගියපු ගමන් බීඩියන්නේ පත්තු කරන්නේ. ඔච්චර ඔය නවත්තන්න පුතේ. මොකක්ද හම්බෙන්නේ? මොකක්ද තියෙන සැනසීම? සමහර කොල්ලෝ කියන බීඩියක්වත් නැත්තම් උදේට වැසිකිලි යන්නේ නැලු. අනේ මනස්ගත. අර බන්ධනාගාරේ දැන් ඉන්නේ ලස්සනට. බන්ධනාගාරේ බීඩිය දෙනවද උදේට වැසිකිලි යන්නේ නැහැ කිව්වහම. ගුටි තමයි ඉතින්. මෙහෙ ඉන්නකොට කියනවා නවත්තන්න බෑ සික් එක වගේලු. මං ඇතුලේ ඉන්න කොල්ලොන්ගෙන් අහනවා කොහොමද සික් එක කඩාගන්නේ කියලා. කියන්නේවත් නෑලු ඉන්න බෑ කියලා. අයියේ. අය ගෙනල්ලා ගහන්න දෙනවද නෑ? ගුටි තමයි ඉතින් සික් කිව්වොත්. කුක්කෝ හද්ද නැතු ඉන්නෝ. මෙහෙ ඉන්නකොට ඔය මම මේ කියන්නේ විකුණන තරුණ තරුණියන්ට පැහැදිලි. බන්ධනාගාර අධිකාරීතුමා කියනවා ඔය හාමුදුරුවනේ පිරිමින්ට වඩා ගෑනු කට්ටියකින් පහද ගන්න බෑලු. ඇයි? මේ ජාවාරම විකුණන එක. මම විකුණන උදවියට කියන්නේ ඕවා නවත්තන්න. අහිංසක සත්පුරුෂ තරුණයෝ ඔය තියෙන මෝඩකමට විනාශ වෙනවා. එහෙම වෙන්න එපා. මම ඔයත්තන්ට දේශනා කර කර හිටියේ මිදෙන්න අමාරු නම් මම ඔය මත්ද්‍රව්‍ය ගැනම නෙමෙයි මේ කියන්නේ. පවුලේ ප්‍රශ්න නම් යන මාර්ගේ පැහැදිලි නැත්තම් අර බීම් බෝතලයක් ගෙනල්ලා තියාගන්න කිව්වේ ඇයි? ඔය පොඩි වීදුරුවක් ගන්න. මොකවත් නැත්තම් වන් ඩේ කප්පයක් හරි කමන්නේ. ඔකෙන් බීම ටිකක් අර කෝප්පෙට දාලා බුදුහාමුදුරන්ට ගිලම්පසට පූජා කරන්න. පින් සිද්ධ වෙන්නේ නැද්ද? ඇයි එහෙනම් කරන්නේ නැත්තේ? හෙට ඉඳන් කරන්න. පින් සිද්ධ වෙනවා. මේ අපේ බුදුහාමුදුරුවෝ භාග්‍යවතුන් වහන්සේ රුපියල් 200ක් විතරයි සතියකට ඕන. මම කොල්ලොන්ට කියන්නේ එක සිගරට් එකයි. බලන්නකො අර ලැබෙන කුසලය. ලැබෙන ආනිසංසය. ඒ ලැබෙන පිහිට සති 3ක් කරන්න හරි පාර ලස්සනට පෙනේ. භාග්‍යවතුන් වහන්සේට අප උපස්ථාන කරනවා කියන්නේ දැන් මෙච්චර රටේ ගම් වතුර ව්‍යසනයක් වුණානේ. බුදු පිළිම කීයක් බේරිලාද? රඹුක්කන රේල් ස්ටේෂන් එකේ ප්ලැට්ෆෝම් එක කඩාගෙන ගියා එන්ජිම. බුදු පිළිමේ ගාවින් නැවතුණා පින්නතුනේ. මේ කවුද? අපේ බුදුහාමුදුරුවෝ. මතකද අර සුනාමිය? රේල් පීලි අඹරගෙන නෙගියේ. ඔය නාය ගියපු ගොඩක් පැතිවල මං ගියා. කොන්ක්‍රීට් බිල්ඩින් ගලවගෙන ගිහිල්ලා බුදු පිළිම හෙල්ලිලාවත් නෑ පින්නතුනේ. පෙරලිච්ච ගස් අස්සේ හිටපු විදියටම බුදු පිළිම තියෙනවා. තින්ත පතුරක් ගැලවිලා නෑ. මතකද අර සුනාමියේ වෙලාවේ ගාල්ලේ බුදු පිළිමේ කී දෙනෙක් එල්ලිලා හිටියද? පින්නතුනි මම මේ කියන්නේ අපේ ශාස්ත්‍රවරයා මගේ බුදුහාමුදුරුවෝ. ඇයි තරුණ මහත්තුරුන්ට උන්වහන්සේ සරණ යන්න බැරි? හදවතේ භාග්‍යවතුන් වහන්සේ ඉන්න ඕනේ. නත්ති මේ සරණං අඤ්ඤං
බුද්ධෝ මේ සරණං වරං. අපිට අපේ බුදුහාමුදුරුවන්ගෙන් තොර සරණක් නැහැ. අර අහලා තියෙනවද උන්වහන්සේ කියනවා ධම්මෝ හවේ රක්කති ධම්මචාරී. සත්තයි. ධර්මයේ හැසිරෙන්න ධර්මයේ විසින් ආරක්ෂා කරයි. නැවත බලයි කොහොමද ධර්මයේ හැසිරෙන්නේ? ඕකේ මහ දෙයක් නැහැ. බුදුහාමුදුරු අර වේලුද්දාරාජ ගමට වැඩියට පස්සේ මේ හරි කාලෙකින් මෙහෙම බණ මඩුවක් හම්බුනේ මට. හොඳට ඉඩ තියෙනවනේ. නැත්තම් හැමදාම 4 දිනක්වත් කලන්තේ දානවා. ඇයි අර තෙරපුම් වැඩි වුණාම මතක තියාගන්න. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව ජීවත් වෙනකොට වරදින්නේ නැහැ. වේලුද්දාරාජ ගමට බුදුහාමුදුරුවෝ වැඩිහම බමුණු ඇවිල්ලා බුදුහාමුදුරුවන්ගෙන් අහනවා බුදුහාමුදුරුවනේ මම ඔයත්තන්ට දෙන ප්‍රශ්නේ කියන්නේ අපිට ඔය ලොකු ලොකු බණ තේරෙන්නේ නැහැ. මේ තේරෙන විදිහට මොනා හරි කියන්න. භාග්‍යවතුන් වහන්සේ අත්ූපනායික ධර්ම දේශනා කරනවා. හොඳට අහගන්න. ජීවිතේ අපිට වෙනවට අකමැති දේවල් තියෙනවනේ. අපිට වෙනවට අකමැති දේවල් කිසි කෙනෙකුට කරන්න එපා. අපිට වෙනවට අකමැති දේවල්. අපි කැමතිද කවුරුවත් අපිට පද හදනවට? අපි කැමතිද කවුරුවත් අපි ගැන කේලම් කියනවට? කියන්න එපා. අපි කැමතිද කවුරුවත් අපි ගැන විවේචනය කරනවට? කරන්න එපා. කවුද කැමති අපිට ගහනවට, බනිනවට, පාඩු වෙනවට? කරන්න එපා. ඔය අනෙක තුල සත්පුරුෂකම අසත්පුරුෂකම තිබ්බත් නොතිබ්බත් ඔයත් පුරුදු වෙන්න ඕනේ. මේවත් හෙට ඉඳන් කරන්න. දැන් ගොඩක් ඔය මේ විවිධ කර්මාන්ත ශාලාවල වැඩ කරන අපේ පින්නතුන්නේ මෙතන ඉන්නේ. විවිධ කර්මාන්ත ශාලාවල කවදාවත් මට ඔය බියගමද කොහෙද ගාමට් එක මේ HR මැනේජර් කෙනෙක් කිව්වේ මට කියනවා හාමුදුරුවනේ මේ අවුරුදු 14ටම එක සේවකයෙක් එක සුපර්වයිසර් මහත්තයෙක් එක සෙෂන් එකක් කරන කෙනෙක් ඇවිල්ලා කියලා නෑලු මේ අහවලා හොඳට වැඩ කරනවා කියලා. ඔය ජීවිතේ කවදාවත් ඔයත් එක්ක වැඩ කරන කෙනෙක් ගැන හොඳක් කියලා තියෙනවද කාටවත්? පුරුදු වෙන්න. අනේකගේ ගුණය කියන්නේ. ඊට පස්සේ මිනිස්සයා මට පෙන්නුවා කබඩ් 4ක්. ඒ කබඩ් 4ෙම තියෙන්නේ නිර්නාමික පැමිණිලි. අනේකට වරදින්න කියන කියලා කවදාවත් කියන්න එපා. මිනිස්සු හරි ඊර්ෂ්‍යයි. මිනිස්සු හරියට ගතු කියනවා. පද හදනවා. ඔය තරුණ තරුණියෝ තුල ඇති කරගන්න මේ කියන ගුණය අනේකට හරියනකොට සතුටු වෙන්න බලන්න. අනේක දියුණු වෙනකොට ආශිර්වාද කරන්න. මම මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මේ සියලු දෙනාට සත්පුරුෂෝ විදිහට ජීවත් වෙන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය දලදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. මේ වෙළඳ කලාපේ සේවය කරන අපේ තරුණ මහත්තුරු මහත්මී අපි ගෙදරින් එනකොට අපේ තිබ්බ අරමුණ ඒ බලාපොරොත්තුව අපත යන්න දෙන්න එපා.
අම්මා තාත්තා බලාගෙන ඉන්නවා. කරන්න යුතුයකම් ගොඩක් තියෙනවා. කාට නැතත් අපි අපේ ජීවිතේ ගැට ගහ ගන්න ඕනේ. කලකිරෙන්න අතාරින්න හේතු 1000ක් ජීවිතේට එයි. අප්‍රසන්න හේතු වෙයි. බැරි ගහේ. නැගිටින්න එක හේතුවක් හදාගන්න. තමන්ට තමන් විතරයි. අත්තාහි අත්තනෝ නත්ති කුතෝ පුත්තෝ කුතෝ ධනං. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන අපිට අපිවත් නැතිකොට කවර පුතුද කවර ධනයක්ද අපි කරනකම් කාටත් අපි හොඳයි. අපි හොඳට ඉන්නකම් හොඳයි. අපෙන් ගන්නකම් අපි දෙනකම් හොඳයි. ජීවිතේ යුතුයකම් කරන්න සත්පුරුෂකම් පරිස්සම් කරගන්න. කාලෙකින් ලබාගත් මනුෂ්‍ය ආත්ම භාවය තුල අනාගත ලෝකේ අභියෝග ජයගන්න අපේ තරුණ මහත්තුරුන්ට මහත්මියන්ට සූවිසි අනන්ත බුදු ගුණේ බලය ලැබේවා සාදු සාදු.